සිනමාවට පණ දුන්නු චරිතයක් ගැන සිනමාවේ රැජිනිය ගැන කරන විශේෂ මූවි එකක ඒ රැජිනියගේ චරිතයට පණ දෙන්න තමයි තාරුකා මේ පාර තෝරගෙන තියෙන්නේ. දැන් ලොක්කු වැඩක් මේක නේද? කොහොමද දැනෙන්නේ වැඩේ ගැන? ඇත්තරම පුදුම බයක් සහ අභියෝගාත්මක චරිතයක්. කොතනකවත් ෆේල් වෙන්න බෑනේ. මොකද අපි රැජිනේ චිත්‍රපටය කරන්නේ අපේ නම නිලි රැජින මාල්නි ෆොන්සේකා මහත්මිය වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපි හැමෝම බලාපොරොත්තු වෙනවා අපේ පුළුවන් උපරිම දායකත්වය මේ නිර්මාණය වෙනුවෙන් ලබා දෙන්න. ඉතින් ප්‍රේක්ෂකයන්ව කොයි වෙලාවකවත් ඩිසපොයින්ට් කරන්නේ නැති වෙන්න අපි වග බලා ගන්න උත්සාහ කරනවා. මොකද දශක ගණනාවක් තිස්සේ මිනිස්සු ප්‍රේක්ෂකයෝ දන්න හඳුනන චරිතයක් මේ නේද? එතකොට කොහොමද ඒකට තියෙන සූදානම? ඔව් සූදානම පිටපතේ ඉඳන්ම අපි සූදානම් වෙනවා සහ අධ්‍යක්ෂකවරයා ඒ වගේම නිෂ්පාදන කණ්ඩායම මේ හැමෝම ගොඩාක් මහන්සි වෙනවා මේ දවස්වල. ඉතින් අපි නිතරම කතා බහ කරනවා අපි අඳින ඇඳුම් සහ කතා කරන විලාසයන් කොහොමද වෙන්න ඕනේ කියන එක පවා ලොකු සූදානමක් තියෙනවා. මොකද එහෙම නැතුව මේ වගේ චරිතයක් නිරූපණය කරන්න අමාරුයි. ඉතින් මං හිතන්නේ අපි ආදරයෙන් ආරාධනා කරනවා. මොකද මේ අද දවසටත් කලින්ම ගොඩාක් ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් මේ රැජිනී චිත්‍රපටය පිළිබඳව. ඉතින් මං හිතන්නේ චිත්‍රපටය නැරඹුවොත් ඒ කාගේවත් හිතේ අමනාපකම් ඇති වෙන එකක් නැහැ. හැමෝටම සතුටින් ගෙදර යන්න පුළුවන් දවසක් එයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් ආදරයෙන් ආරාධනා කරනවා හැමෝටම රැජිනී චිත්‍රපටයත් එක්ක ඉස්සරහටත් එකතු වෙලා ඉන්න කියලා.